ඔයා ෂෝට් වීඩියෝස් හදනවා නම් ඔයා අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන. ඒ වගේම ඔයාට වයිරල් ෂෝට් වීඩියෝ එකක් හදන්න ඕන නම් හොඳටම පාවිච්චි කරන්න පුළුවන් ට්‍රික් එකක් තමයි දැන් මම ඔයාලට පෙන්වන්න හදන්නේ. right. ඔයාලට දැන් පේනවා ඇති මෙතන අපේ ෂෝට් වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තියෙනවා. මෙන්න මේ ෂෝට් වීඩියෝ එක මම උදේ පාන්දර අප්ලෝඩ් කරේ. මේ වෙනකොට views 3000 පන්නලා මේ වෙනකොටම ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් වීඩියෝ එක අප්ලෝඩ් කරලා පැය 5ක් වගේ වෙන්නේ. එතකොට මෙන්න මේ ෂෝට් වීඩියෝ එකේ මට පෙන්වන්න ඕන හරිම ඉන්ට්‍රස්ටිං දෙයක් තියෙනවා. එතකොට මේකට විතරක් නෙමෙයි අපි කරපු තව views ලක්ෂ පන්නපු ෂෝට් එකක් තියෙනවා. මෙන්න මේ ෂෝට් එක මේක දැන් අප්ලෝඩ් කරලා සතියක් වගේ වෙන්නේ. මේ සතියෙන් views ලක්ෂයක් ආවා. මෙන්න මේ ෂෝට් එකටත් අදාළයි. මේ දෙකම ශ්‍රී ලංකාව ફોකස් කරලා ගහපු වීඩියෝස්. එතකොට ඒ වෙලත් මේ ෂෝට්ස් දෙකටම පොදු මේ ෂෝට්ස් දෙකටම හොඳට views එන්න. මේ දෙකට විතරක් නෙමෙයි අනිත් අපි කරපු ෂෝට්ස් වලටත් හොඳටම views එන්න බලපාපු ප්‍රධානම හේතුවක් තමයි දැන් මම ඔයාලට පෙන්වන්න හදන්නේ. ඒ තමයි ඔයා ගිහිල්ලා සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ගිහිල්ලා මෙතනින් ෂෝට් වලට ගිහිල්ලා මෙතන රීච් වලට ගියොත් එහෙම මෙතන පෙන්නනවා මේ ෂෝට් එකට views ආවේ කොහොමද කියන එක. ඒතර ඔයා මේ වීඩියෝ එක බැලුවොත් එහෙම මේ වීඩියෝ එකේ ෂෝට්ස් අතරම views ඇවිල්ලා තියෙන වැඩිපුරම browse feature එකෙන්. හැබැයි සාමාන්‍යයෙන් මේ ෂෝට්ස් වල views එන්නේ මෙන්න මේ ෂෝට් ස්පීඩ් කියන එකෙන්. ෂෝට් ස්පීඩ් එක සහ බ්‍රෝස් ස්පීඩ් එක අතර වෙනස තමයි ෂෝට් ෆීඩ් එක කියලා කියන්නේ ඔයා ෂෝට් එක බලාගෙන යනකොට අර පහළට ස්ක්‍රෝල් කරන් යනකොට පෙන්නනවනේ. අන්න ඒ පෙන්නන එකට තමයි ෂෝට් ෆීඩ් එක කියලා කියන්නේ. බ්‍රෝස් ෆීඩ් එක කියලා කියන්නේ ඔයා නොටිෆිකේෂන්ස් වලින් එනවා නම් එහෙම නැත්නම් හෝම් පේජ් එකෙන් එනවා නම් අන්න එතනට තමයි බ්‍රෝස් ෆීඩ් එක කියලා කියන්නේ. එතකොට දැන් ඔයාලට හිතෙන්න පුළුවන් රයිට් එහෙනම් මේ channel එකට මේ views ඇවිල්ලා ඇත්තේ notifications වලින් කියලා. නෑ ඇත්තටම මේක එහෙම වෙන්නේ නැහැ. ඒකට හේතුව audience tab එකට ගිහිල්ලා බැලුවොත් එහෙම ඔයාලට පේනවා subscribersලා ඇවිල්ලා තියෙන. subscribe කරපු ප්‍රමාණයෙන් ඇවිල්ලා තියෙන 13.2යි. ඒ කියන්නේ ඇත්තටම මේගොල්ලෝ මේ ඇවිල්ලා තියෙන්නේ notifications වලින් නෙමෙයි. මේගොල්ලෝ මේ ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ YouTube home එකෙන්. ඒ කියන්නේ අපි මේ වීඩියෝ එක දාලා මේ YouTube එක ගෙනහිල්ලා මේක YouTube home එකේ පෙන්නලා තියෙනවා. අන්න එතනින් තමයි මේ views ප්‍රමාණය ඇවිල්ලා තියෙන්නේ. කියන්නේ මේ 3000න් වැඩිම views ප්‍රමාණයක් ඇවිල්ලා තියෙන්නේ එතනින්. එතකොට අපි detail analytics වලට ගියොත් එහෙම මෙතන ඔයාලට පේනවා views 2740ම ඇවිල්ලා තියෙන්නේ එතනින්. අපි short feed එකෙන් විතරක් views ගන්න බලන් හිටියා නම් මේ වෙද්දි මේ වීඩියෝ එකට ඇවිල්ලා තියෙන්නේ views 154ක් විතරයි. මෙන්න මෙතන තමයි ලොකුම දේ තියෙන්නේ. ඒ කියන්නේ ගොඩක් අය මිස් කරගන්නෙත් මෙන්න මෙතන. හැමෝම දන්නවා වැඩිපුරම views එන්නේ short feed එකෙන් කියලා. ඉතින් ඒ reason එකකින් හින්දා අපි short එක හොඳටම හදනවා. හැබැයි එක තැනක් මිස් කරගන්නවා. ඒ තමයි මේ YouTube short එකේ තියෙන thumbnail එක. ඒ කියන්නේ ඇත්තටම මේ short එකටත් thumbnail එකක් තියෙනවා. හැබැයි ගොඩක් අය ඒක ගැන ලොකු තැකීමක් කරන්නේ නැහැ. යාලා short video එක දානවා එච්චරයි. එතනින් එහාට ආයි මුකුත් නැහැ. මෙන්න මේ short video එකට thumbnail එකක් තියෙනවා. මේ thumbnail එක ඔයාට කම්පියුටර් එකකින් ඔයා අප්ලෝඩ් කරනවා නම් ඔයාට සිලෙක්ට් කරන්න බෑ. මේක ඔයාට කරන්න පුළුවන් මොබයිල් ෆෝන් එකෙන් විතරයි. ඉතින් කොහොම නමුත් ඔයා මෙන්න මේ thumbnail එක හරියට සිලෙක්ට් කරොත් තමයි ඔයාට ඇත්තටම මේ browse feature එකෙන් මේ තරම් views ප්‍රමාණයක් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් මම පෙන්නන්නම් අර views ලක්ෂයක් ආපු වීඩියෝ එකට මොකද්ද උනේ කියන එක. මෙතනදිත් අපි ගිහිල්ලා බැලුවොත් එහෙම මේ තියෙන detail analytics ටික. එතකොට මෙතනදී ඔයාලට පේනවා මේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා මුල් ටිකේ පොඩ views ආවා. ඊට පස්සේ එකපාරටම ලොකුවට views එන්න ගත්තා. මේ කොළ පාට line එකෙන් පෙන්නන්නේ short feed කියන එක. එතකොට ඔයාලට පේනවා හැමෝගෙම වීඩියෝස් වලට වගේ අපේ මේ වීඩියෝ එකටත් ලොකු views ප්‍රමාණයක් එන්න පටන් ගත්තේ short feed එකෙන්. හැබැයි දැන් ඔයාලට පේනවාද short feed එකේ views අඩු වෙගෙන යනකොටත් මට browse feature එකෙන් මේකට එන්න views වැඩි වෙලා තියෙනවා. ඒතර ඇත්තටම මම මේකේ short feed එකෙන් විතරක් views ගන්න විදිහට මේ වීඩියෝ එක හදලා තිබ්බනම් ඒ කියන්නේ හොඳ thumbnail එකක් එක්ක මේ වීඩියෝ එක දාන්න නැතුව තිබ්බනම් එහෙම වුණා නම් මට මේ වීඩියෝ එකට views මේ වෙද්දී ඇවිල්ලා තියෙන්නේ සාමාන්‍යයෙන් 52000ක් 53000ක් වගේ පොඩි ප්‍රමාණයක් විතරයි. short feed එකෙන් විතරක් ආව නම් 45000ක් වගේ පොඩි ප්‍රමාණයක් තමයි එන්නේ. නමුත් මේ browse feature එකත් එක්ක ආපු නිසා තමයි මට මේ වීඩියෝ එකට මේ වෙනකොට මේ සතිය ඇතුළත views 118000ක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න ඔයා වීඩියෝ එකක් short වීඩියෝ එකක් දානවා නම් අනිවාර්යයෙන්ම මේකට හොඳ thumbnail එකක් ලෑස්ති කරගෙන plan එක හොඳට හදාගෙන short වීඩියෝ එක දාන්නේ thumbnail එකත් එක්ක. එතකොට තමයි ඔයාලට මේ වගේ views ගන්න පුළුවන් වෙන්නේ. thumbnail එකක් ඇත්තටම select කරන්නේ කොහොමද short වීඩියෝ එකකට හරියට thumbnail එකක් දාන්නේ කොහොමද කියලා ඇත්තටම දන්නේ නැත්නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මම ඒක ගැන වෙනම ටියුටෝරියල් එකක් ගේන්නම්. කොහොම නමුත් ඔයා ඒක දන්නවා නම් මතක ඇතුවම හොඳ thumbnail එකක් එක්ක මේ වීඩියෝ එක දාන්න. ඒ වගේම ඔයා කැමති නම් අපිත් එක්ක එකතු වෙලා මේ වගේ වීඩියෝස් හදන්න. ඔයාලට පුළුවන් අපේ නම්බර් එකට කතා කරන්න. ඒ කතා කරලා අපිත් එක්ක එකතු වෙලා මේ වගේ වීඩියෝස් නිර්මාණය කරන්න පුළුවන්.